හොඳයි දරුවනේ අපි දැන් මේ බලන්නේ gedara තියෙන ද්‍රාවණ වෙන් කිරීමක් කරන්න. මම පුතාලට පේනවද දන්නේ නැහැ. එක වගේම ද්‍රාවණ තුනක්. නිකන් මේ ද්‍රාවණය විතරයි පොඩ්ඩක් කිරි පාට. ඒත් අපි දන්නේ නැහැ මොනවද කියලා. අපි බලමු මේ ද්‍රාවණ තුන අපිට ගෙදරදී හම්බෙන තුන් දෙනේ. අපි බලමු විද්‍යාගාර දර්ශකයක් වන නිල් ලිට්මස් සහ රතු ලිට්මස් උදව් කරගෙන මෙයා වෙන් කරන්න. හරි? සූදානම් දෙනම්? මම නිල් ලිට්මස් සහ රතු ලිට්මස් දාපු පෝරුවක් ප්ලාස්ටික් කරගෙන තියෙනවා. එහෙනම් අපි බලමු මේ ද්‍රාවණ ටික මේ විදියට. අයිනම තියෙන ද්‍රාවණය ගත්තේ නිල් පාටයකට දැම්මා. නිල් පාටම තමයි හැබැයි. අපි බලමු රතු ලිට්මස් වලට දානවා. මම පුතාලට පේනවද රතු පාට මේ රතු එක නිල් වෙනවා. නිල් එක නිල්මයි රතු එක නිල්මයි. එහෙනම් මොනවද මේ? භස්මයක්. වෙන කවුරුත් නෙමේ පුතේ. මේ අපේ සියලා විට කන හුණු. එහෙනම් ඒක භස්ම. ඊළඟට බලමු මෙයා කවුද කියලා. නිල් ලිට්මස් එකට දාන ඕන්න. පේනවද රතු පාට වෙනවා? ඊළඟට අපි බලමු රතු ලිට්මස් එකට දාලා. රතු ලිට්මස් එක මොකද? රතු පාටමයි. එහෙනම් ඔයා දන්නවා දෙකම රතු වෙනවනේ නිලුත් රතු රතුත් රතු. එහෙනම් ඒ වර්ණය ලැබෙන්නේ අම්ලයකට. කවුද මේ ගෙදර ඉන්න මේ අම්ලය? එන කවුරුත් නෙමෙයි අපේ අම්මලා කෑම හදන්න ගන්න විනාකිරි. අපි යමු ඊළඟට. අපි තුන්වෙනි ද්‍රාවණයට යනවා. නිල් එකට නම් දැම්මා නිල්මයි. රතු එකට දැම්මා රතුමයි. එනවා දන්නවා නිල් එක නිල්මයි නිල් ලිට්මස් නිල්මයි රතු ලිට්මස් රතුමයි. එනවා දන්නවා උදාසීන. කවුද මේ? අපේ අම්මලා කෑම උයන්න ගන්න ලුණු ද්‍රාවණය. එහෙනම් ලුණු ද්‍රාවණය උදාසීනයි, විනාකිරි ආම්ලිකයි, සියලා විට කන හුණු භාෂ්මිකයි. උදාහරණ තේරුණාද එහෙනම්?